අද අපි කතා කරමු කොලජන් වල ලොකුම බොරුව. මම ඩොක්ටර් නර්මදා. මේ කොලජන් ගැන මම ගේන දෙවෙනි වීඩියෝ එක. පළවෙනියටම කොලජන් කියන්නේ මොකද්ද? කොලජන් කියලා කියන්නේ ප්‍රෝටීන් එකක්. අපේ ඇඟේ ප්‍රෝටීන් වලින් බහුලවම තියෙන ප්‍රෝටීන් එක තමයි කොලජන් කියලා කියන්නේ. 30%ක්ම ප්‍රෝටීන් වලින් තියෙන්නේ කොලජන්. ඊළඟට අපි බලමු කොලජන් අපේ ඇඟට ලැබෙන ආකාරය. මෙහෙමයි. කොලජන් කියන එකත් ප්‍රෝටීන් එකක්නේ. ප්‍රෝටීන් කියන එකක් අපේ ඇඟට ගත්තට පස්සේ එයා ඇමයිනෝ ඇසිඩ් එකක් බවට පත් වෙලා තමයි අපේ ඇඟට අවශෝෂණය වෙන්නේ. ඉතින් කොලජන් කියලා කියන්නේ ප්‍රෝටීන් එකක් නම් අපි කොලජන් පිටින් ගත්තත් ඒ කොලජනුත් අන්තිමට ඇමයිනෝ ඇසිඩ්ස් බවට කැඩෙනවා. එහෙම තමයි ඇඟට අවශෝෂණය වෙන්නේ. ඒ කියන්නේ ඇමයිනෝ ඇසිඩ්ස් විදිහට තමයි අපි බොන කොලජනුත් අපේ ඇඟට අවශෝෂණය වෙන්නේ. ඒ කියන්නේ අපි ගන්න ඕනම ප්‍රෝටීන් සෝස් එකකින් මේ කැඩිලා එන ඇමයිනෝ ඇසිඩ්ස් වලින් තමයි කොලජන් කියන එක නිෂ්පාදනය වෙන්නේ. මේ කොලජන් හදන ක්‍රියාවලියට ප්‍රෝටීන් විතරක් නෙමෙයි තව කීප දෙනෙකුත් උදව් කරනවා. ඒ තමයි විටමින් C, සින්ක්, කොපර්, අයන් කියලා කියන්නේ. ඉතින් මේ කොලජන් කියන ප්‍රෝටීන් එක ෆයිබර්ස් එකට එකතු වෙලා ලණුවක් වගේ තමයි හැදිලා තියෙන්නේ. මෙයා හදන්න දායක වෙන ඇමිනෝ ඇසිඩ්ස් කීපයක්. ඒ තමයි ග්ලයිසින්, ප්‍රෝලීන්, හයිඩ්‍රොක්සි ප්‍රෝලීන් කියලා කියන්නේ. මේ තුන්දෙනා එකට ඇමිනිලා නිකන් ලණුවක් වගේ තමයි කොලජන් කියන එක හැදෙන්නේ. මේ ලණුවේ ස්ට්‍රෙන්ත් එක නැති වුණාට පස්සේ තමයි අපිට wrinkles එන්නේ, හැම රැලි වැටෙන එක වෙන්නේ, නියපොතු හරියට වර්ධනය වෙන්නේ නැහැ, නියපොතු කැඩෙනවා, කොණ්ඩේ කැඩෙනවා, කොණ්ඩේ වැවෙන්නේ නැහැ, කොණ්ඩේ තුනී වෙනවා, සන්ධිවල ප්‍රශ්න, අස්ථිවල ප්‍රශ්න මේ සියලු දේ වෙන්නේ මේ කොලජන් කියන කෙනා එන්න ඇඟෙන් අඩුවීමක් තුලින්. මම පටන් ගන්නකොටම කිව්වනේ කොලජන් වල ලොකුම බොරුව කියලා. එන්නේ ඒක තමයි මේ. ඉතින් කොලජන් කියලා කියන්නේ ප්‍රෝටීන් එකක්. ඉතින් ඕනම ප්‍රෝටීන් එකක් අපේ ඇඟට ගත්තට පස්සේ එයා ඇමයිනෝ ඇසිඩ් එකක් බවට කැඩෙනවා. ඔයා කොච්චර කොලජන් ඇඟ ඇතුළට ගත්තත් එයා ඇමයිනෝ ඇසිඩ් එකක් බවට කැඩිලා තමයි ඔයාගේ ඇඟට අවශෝෂණය වෙන්නේ. ඉතින් එහෙනම් ඔයාලට මොකද්ද කරන්න පුළුවන්? කොලජන් හදන්න දායක වෙන දේවල් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි කොලජන් කියන එක ඩිරෙක්ට් අරන් වැඩක් නැහැ. ඔයාට පුළුවන් කොලජන් බූස්ට් එකක් ගන්න. ඒ කියන්නේ කොලජන් හදන එකට දායක වෙන දෙයක්. මං කියවර ප්‍රෝටීන්, විටමින් C, කොපර්, සින්ක්, අයන් වගේ දේවල් අඩංගු දෙයක් ගත්තාම ඔයාගේ මේ ප්‍රශ්න ටික විසඳෙනවා. ඉතින් එහෙනම් ඔයත් ආයේ කොලජන් වල ලොකුම බොරුවට අහු වෙන්න එපා. ඉතින් අපි කොලජන් ගැන කියන ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු.